welcome back to my YouTube channel. අද මම ඔයාලට ගේන වීඩියෝ එක ගත්තොත් එහෙම මේක ගොඩාක් වැදගත් වෙන්නේ කැම්පස් යන්න ඉන්න නැත්නම් කැම්පස් එකේ ඉන්න නංගිල මල්ලලට. ඉතින් අද මම කියන්නේ කැම්පස් එකේ අපේ ඇකඩමික් පැත්තෙන් ටෙස්ට් කරන විදි. ඒ කියන්නේ එක ආකාර තියෙනවා. මම දැන් සමරියක් විදියට ගත්තොත් open book, mid exam, assignment, presentation, viva ඊට පස්සේ ගත්තොත් ඒක තමයි final exam. එතකොට practicals. ඉතින් ওই ටික තමයි කැම්පස් යන ළමෙක්ට exams නැත්තම් අපි අපේ දැන් අනිත් පැත්ත බාහිර පැත්ත අපේ ලොකුවට එහෙම බලන්නේ නැහනේ. අපේ බලන්නේ කියන අපි කැම්පස් එකට ගියාම අපිව ලෙක්චර්ස්ලා හැම වෙලාවෙම ජජ් කරන්නේ අපි ඇකඩමික් පැත්තෙන් අපි පෙන්නන හැකියාවල් එක්ක. ඉතින් ඒ වගේ තමයි අපේ තියෙන ටැලන්ට් එක මනින්නේ. ඉතින් මම අද එකින් එක විස්තර කරන්නම් මොනවද මේ ඇකඩමික් පැත්තෙන් අපිව මයින අපේ ටැලන්ට්ස් මයින දේවල් මොනවද කියලා. ඉතින් ඉවර වෙනකම් බලන්න. එහෙනම් ඉතින් බලමු මොනවද ඒ කියලා. ඉතින් පළවෙනි එක තමයි දැන් මම ඔය ලෑස්ති වෙන දේ. ඔය කියන්නේ ඕපන් බුක් ටෙස්ට් එක. ඕපන් බුක් ටෙස්ට් එකක් කියන්නේ අපිට ඕන පොතක් ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ෆෝන්ස් ඒවා ගෙනියන්න බෑ. ඒ වුණාට ඔයාලා පාවිච්චි කරන ඕනම පොතක්, ඕනම ෂෝට් නෝට් එකක්, ඕන දෙයක් ඔයාලට ගෙනියන්න පුළුවන්. ඒවා ආශ්‍රයෙන් තමයි ඔයාගේ පේපර් එකට උත්තර ලියන්න ඕනේ. බැලුවට ඔයාලට හිතෙනවා ඇති අයියෝ පේපර්ස් වලට ලියන්න හරි ලේසි ඇතනේ පොත් ඔක්කොම තියෙනවනේ කියලා. හැබැයි ලේසි නෑ. මොකද සර්ලා ලෙක්චර්ස්ලා දන්නවනේ අපි ගා ඔක්කොම රිසෝසස් ටික තියෙනවා කියලා. ඉතින් එයාලා සාමාන්‍යයෙන් හරිම ඒ කියන්නේ පුදුම ඒ කියන්නේ ලේසිම අමාරු නෑ, ගොඩාක් අමාරු නෑ. හැබැයි ඉතින් ලේසිත් නැහැ. මොකද ඒකෙදී අපිව ඉතින් එතකොට අපිව මයින්නවා අපි හරියටම කියන්නේ පොතේ අපි හොඳට අධ්‍යයනය කරලා තියෙනවද කියලා. මොකද පොතුත් දීලානේ තියෙන්නේ. ඉතින් අපි මේ වගේ ඕපන් ටෙස්ට් බුක් එකකට ඒ කියන්නේ ඕපන් බුක් ටෙස්ට් එකකට යනකොට අපි අනිවාර්යෙන් අපි ගෙනියන රිසෝසස් ගැන හොඳ අවධානයෙන් යන්න ඕනේ. කියන්නේ අපි ඒක හොඳට කියවලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඉතින් ඒ වෙලට අපිට උත්තර ලියන්න හරි ලේසි. නැත්නම් ඒ වෙලාවට අපි පොත් පෙරලා ගියා කියලා අපිට උත්තර හම්බෙන්නේ නැහැ. නිකන් බොරුවට වෙලාව යන එක විතරයි. අනික ඔය වගේ ටෙස්ට් ගත්තාම ඒවට සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් වෙන් කරන්නේ නැහැ. දැන් අපේ ගත්තාම මට ඕපන් බුක් ටෙස්ට් එකක් තියෙනවා ඕගනික් කෙමිස්ට්‍රි වලට. එතකොට ඒකෙදි මට තියෙන පැය දෙකයි. පැය දෙකේ පේපර් එකකට ස්පෙක්ට්‍රොස්කෝපි කියලා අපිට තියෙනවා ලෙක්චර් එකක්. මේ සබ්ජෙක්ට් ඒක ලෙසන් එකක්. ඒ ලෙසන් එකට අපිට වෙනම එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපිට ඔය මේ පොත් ගෙනියන්න දෙන්නේ. ඉතින් එතකොට ඉතින් ඔය වගේ දැන් මම ඔය පාවිච්චි කරන පොත් වගේ අලි පොත් උස්සන් යන්න බෑනේ. එතකොට ඉතින් ඕවා ගෙනහිල්ල එතන බල ඉන්න වෙලාවක් නැහැ. ඒක නිසා තමයි මම නම් පුළුවන් තරම් මගේ වචනෙන් මම කොළවල ලියාගෙන යනවා. එතකොට ඔය ලොකු පොත් උස්සන් යන්න ඕනේ නැහැ. ඕනම කරන ටික ලියාගෙන ගියාට පස්සේ එතනදී අපිට ඇප්ලිකේෂන් අපිම දාලා තමයි හදන්න ඕනේ. මොකද ඔය පොත්වල තියෙන ඒවා සර්ලා දාන්නේ නැහැ. සර්ලා හිතලා තමයි ලෙක්චර්ස් වලින් ඔක්කොම අරගෙන ඒ කියන්නේ ලෙක්චර්ස් වලින් පිට අහන්නෙත් නැහැ. හැබැයි දැන් අපේ රිසෝසස් ඔක්කොම තියෙන නිසා හොඳට ඒගොල්ලෝ ඒක අර අපිට හොඳට කියන්නේ අර හරියට සබ්ජෙක්ට් එක ගැන දැනුමක් හරියට අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි හොඳට ඒක ලියන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඕපන් බුක් ටෙස්ට් එක යන්නේ. ඊළඟ එක තමා වයිවා කියන්නේ. වයිවා එකේදී ඔයාලට වෙන්නේ ඔයාලා සාමාන්‍ය ෆයිනල් එක්සෑම් එකක් ලියනවා නැත්නම් එක්සෑම් එකක් ලියනවා කියන්නේ පේපර් එකකට උත්තර ලියන එකනේ. වයිවා වලදී වෙන්නේ ලෙක්චර්ස්ලා ඉන්නවා එක දිගට ඉඳගෙන ලෙක්චර්ස්ලා ඔයාලගෙන් ප්‍රශ්න අහනකොට ඔයාලට තියෙන්නේ ඒවට උත්තර දෙන්න. ඉතින් ඒක හැබැයි මම නම් දකින විදියට ෆයිනල් එක්සෑම් එකට වඩා අමාරුයි ටිකක්. මොකද අපි ෆයිනල් එක්සෑම් එකක් නැත්නම් මොකක් හරි එක්සෑම් එකක් අපි ලියනකොට අපේ හිතේ තියෙන දේවල් තමයි අපි ටක් ගාලා ලියන්නේ. හැබැයි ඒ වෙලාවට අපි ඒක අපේ කටින් අපේ වචන වලට හරවලා අපි කියන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඕක අපි යාළුවට තේරුම් කරන්න පුළුවන් විදිහටනේ කියන්න ඕනේ. දැන් ලියනකොට නම් අපිට මොනවා හරි බොරුවක් නෙවෙයි. කියන්නේ මොනවා හරි වචනයක් අපිට එනවා හිතින්. හැබැයි ඔය වගේ දේවල් වලදී ඉතින් එහෙම එන්නේ නැහැ එකපාරට. දැන් සර්ලා ඉන්නකොට එතන ප්‍රෙෂර් එකත් එක්ක සාමාන්‍යයෙන් ඕක ඉතින් හරියට පුරුදු වෙලා ගියේ නැත්නම් ඉතින් ඔතන ඉතින් පොඩ්ඩක් ඉතින් දන්නවනේ අපිට ඉතින් එලාට බය වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක්
අපි කලබල වෙනවා. අන්න ඒක තමයි වෙන්නේ. අන්න ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ පුළුවන් තරම් කැම්පස් යන්න කලින් හරි කැම්පස් එකේ ඉන්න කට්ටිය හරි පුළුවන් තරම් ඔයාලා ඉංග්‍රීසි හදාගෙන යන්න. ඔයාගේ ඉංග්‍රීසි කියන්නේ මම කියන්නේ ලියන භාෂාවෙන් කරන එක නෙමෙයි. ඔයාලා භාෂාව ලියන භාෂාව නෙමෙයි. ඔයාලා ලියන දේවල් නෙමෙයි. ඔයාගේ ස්පීකින්. ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඔයා කොහොමද හසුරුවන්නේ කියන එක හොඳට හදාගෙන යන්න. මොකද එතනදී ඔයාලා ලියන්න නෑ ඔයාට කතා කරන්න තියෙන. එතකොට ඒ කතා කරන එක ලෙක්චර්ස්ලට තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා එතනදී යාලා බලනවා අපි හොඳට කතා බහ කරනවද, අපි හොඳට වචන හසුරනවද, ඒ දේවල් බලනවා. ඒ වගේම දැනුම තියෙනවද කියලා දන්නවා. ඉතින් දැනුම තිබ්බට දන්නේ ඒක යාලට පෙන්වන්න බැරි නෑ. ඉතින් ඕක තමයි ඊළඟ එක. ඊළඟට මම කියන්නේ ප්‍රසන්ටේෂන්. සාමාන්‍යයෙන් ඉතින් ප්‍රසන්ටේෂන් යන විදිහටම තමයි මේ කියන්නේ. ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකට අපි කරන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් ගියොත් එතනදී එතකොට යාලා පොඩ්ඩක් ලකුණු පොඩ්ඩක් ඉතින් මෙහෙ කරනවා. ඒ වගේම එයාලා ප්‍රශ්න අහනවා. දැන් ගොඩාක් AI tools තියෙනවා අපිට ප්‍රසන්ටේෂන් හදන්න පුළුවන්. හැබැයි ඔයා මොන එකකින් හැදුවත් ඔයා ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ගැන අවබෝධයකින් යන්න. මොකද එයාලා එතනදී ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නෙට ඔයාලා උත්තර දුන්නේ නැත්නම් එතනින් ඔයාලට ලකුණු කීපයක් කැපෙනවා. ඉතින් ඕවා ෆයිනල් එක්සෑම් එකෙන් ඔයාගේ ග්‍රේඩ් එකට එකතු වෙන නිසා සෑහෙන්න ඕව වැදගත්. ඔයාට ලකුණු එකක් මිස් වෙන්නේ නැති ඔයාගේ A+ එක කියන්නේ ඒ තියෙන එක A+ කරන්න එක ලකුණක් ඇති සමහරලාට. ඉතින් ඒක නිසා හැම එකටම හොඳ ලෑස්ති පිට යන්න කොළ බලන් කියවන්න එපා. කොළ බලන් කියනට වඩා කලින් ප්‍රැක්ටිස් වෙලා ගියාම එතනදී එතනදී ඔයාලට මේ හොඳක් වෙනවා. මම මේ දවස් ටිකේ සනීප නැහැ ළමයි. ඒක නිසා ගොඩ ගණන් ගන්න එපා. මේ ඉතින් දැන් ඔයාලා එතනදී කොළ බලන් කිව්වහම එයාලට තේරෙනවා ඒ කියන්නේ ඔයාට තනියෙන් දෙයක් කරන්න බෑ කටපාඩමින් තමයි ඔයා කරන්න කියලා. ඉතින් ඔයා ප්‍රැක්ටිස් පිට ගියොත් එහෙම එයාලා ඒවට උනත් අපි එයාලට කියන දේවල් කියන්නේ අපි එයාලා අපේ ප්‍රසන්ටේෂන් එකට විතරක් නෙමෙයි ලකුණු දෙන්නේ. අපේ ස්කිල්ස් වලට අපි ඒක ප්‍රසන්ටේෂන් කරන විදියට අපේ පර්සනැලිටි එකට ඒවට හිටන් ලකුණු දෙනවා. මේ තුන්වෙනි අකයි. ඊළඟට මම කියන්නේ අසයින්මන්ට් කියන්නේ අපිට ඒක ගෙදර ගිහලා කරන්න පුළුවන් අසයින්මන්ට් උත් තියෙනවා. නැත්නම් අපි කැම්පස් එක ඇතුලේ කරන්න ඕනේ අසයින්මන්ට් උත් තියෙනවා. කැම්පස් එක ඇතුලේ තියෙනකොට ඉතින් අපිට පොත් බලන්න බෑ. පොඩ්ඩක් අපි ලෑස්ති පිට ඇවිල්ලා තමයි ඒක කරන්න ඕනේ. අපි ගෙදරදී ලියනවා නම් අපිට ඕන රිසෝසස් බුක් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් මේක නම් ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් ඕවා කියන්නේ සමහර වෙලාවට සර්ලට ඔයා හිතන්නකෝ ඔයාලගේ මිඩ් එක්සෑම් එකේ හැමෝගෙම වගේ ලකුණු අඩුයි, වයිවා එකේ හැමෝගෙම වගේ ලකුණු අඩුයි කියලා. එතකොට එයාලා කරන්නේ අසයින්මන්ට් වලින් ලකුණු දාන එක. ඉතින් අපි හිතුවේ නැති වුණාට සර්ලා ගොන් මේ අසයින්මන්ට් වලින් ලකුණු දෙන්නේ නැහැ කියලා ළමයි ඒක හිතන්න එපා ලොකුවට අයියෝ එහෙනම් වැඩක් නැහැ නේ කියලා. සමහරලාට එයාලට ලකුණු දෙන්න විදිහක් නැති වුණාම එයාලා කරන්නේ එයාලා දාපු අසයින්මන්ට් වලින් ලකුණු දෙන එක. මොකද එයාලා අසයින්මන්ට් වලට ග්‍රේඩ් එකක් දෙනවා. Aද Bද Cද Dද කියලා. ඉතින් ඒ ග්‍රේඩ් එක අනුව ලකුණු හම්බෙනවා. ඒ ලකුණු ටික ඔයාගේ ග්‍රේඩ් එකට යනවා. ඒක නිසා අසයින්මන්ට් කියන ඒවත් සුළුපටු විදියට ගණන් ගන්න එපා. ඊළඟට මං කියන්නේ මිඩ් එක්සෑම්. අපේ සෙමෙස්ටර් එකක් මැද තියෙන එක්සෑම් එකක් තමයි සෙමෙස්ටර් එක්සෑම් එකක් කියන්නේ. ඉතින් සෙමෙස්ටර් එක්සෑම් එකේදී ඉතින් සාමාන්‍යයෙන් ඔය එක්සෑම් එකක් කරන විදිහටම තමයි ඒත්තකන් ඔයාලට කරලා තියෙන දේවල් වලින් සබ්ජෙක්ට් එකට දාලා වෙනවා. ඉතින් ඒ ටිකට ලෑස්ති වෙලා ඔයා යන්න ඕනේ මිඩ් එක්සෑම් එකට. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ෆයිනල් එක්සෑම් එක එනවා. ෆයිනල් එක්සෑම් එකට සමහරලාට අර දැන් ඔයා මේ දක්වා කරපු අසයින්මන්ට් මීට් වයිවා ඒ ඔක්කොම එකතු කරාම එකෙන් 60%ක් විතර පේපරෙන් බලනවා 40%ක් පිටින් බලනවා. ඒ විදිහට දෙනවා. සමහරලාට මේකෙන් 100න් බලලා ඊට පස්සේ බෙදලා ගන්න අවස්ථාවලුත් තියෙනවා. සමහර වෙලාවට ඒ කියන්නේ ගොඩක් වෙලාවට වයිවා තිබ්බොත් ෆිසිකල් එක්සෑම් නැහැ. කියන්නේ ෆයිනල් එක්සෑම් නැහැ. එක්සෑම් තියෙනවා නම් වයිවා නැහැ. ඒක ඉතින් පොදුයි. මොකද දෙකම කරන්නේ නැහැ. වයිවා එක්කෝ ෆයිනල් එක්සෑම් කියලා තමයි තියෙන්නේ. හරිද? ඊළඟ අන්තිමට මම කියන එක තමයි ප්‍රැක්ටිකල්ස්. ඉතින් ප්‍රැක්ටිකල්ස් කියන එක හැම මම ස්ට්‍රීම් එකටම පොදුයි කියලා කියන්නේ නැහැ. දැන් අපේ කෙමිස්ට්‍රි ගත්තාම ඉතින් ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල්ස් වලට අපිට තනි තනියෙන් කරන්න තියෙනවා. එතකොට සර්ලා හරි මැඩම් හරි ඇවිල්ලා අපෙන් මැදින්දි ප්‍රශ්න අහනවා. මේකෙන් කොහොමද වෙන්නේ? මේක මොකද්ද කියලා අපිට ඒකට උත්තර දෙන්න හැකියාව තියෙනවා. වගේම අපි හරියට පරිස්සමෙන් ඒ උපකරණ පාවිච්චි කරනවද කියන එක බලනවා ප්‍රැක්ටිකල්ස් වලදී. කෙමිස්ට්‍රි වලට විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. හැම ප්‍රැක්ටිකල්ස් කරන හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකටම අදාළවම තමයි මම එක කිව්වේ. සාමාන්‍යයෙන් එයාලා අපි
අපි ප්‍රක්ටිකල් කරනා වගේම අපි පරිස්සමෙන් ඒ දේවල් පාවිච්චි කරනවද කියන එකත් එයාලා බලනවා. ඒක නිසා ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති කැම්පස් ලයිෆ් එක කියන්නේ ආතල් විඳින්න පුළුවන් ලයිෆ් එකක්මත් නෙමෙයි. කැම්පස් ලයිෆ් එකේ හරි ගැඹුරු පැත්තක් තියෙනවා ඔයාලා නොදැක්කට. අපිට ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන් වගේම කැම්පස් එකේ ඇකඩමික් පැත්ත අපි හදාගත්ත කියන්නේ අපිට ඉස්සරහා. අපේ ඉස්සරහා ගැන වැඩිය ලොකුවට බරපතලව හිතන්න ඕන නැහැ කියන එක. අනික ඔයාලා එක්සෑම් මේ ඔයාලා කැම්පස් යන්න කලින් ඉන්න නංගිල මල්ලලා ඉන්නවන කෙන යන්න හිතන් ඉන්න කට්ටේ හරි ඉන්න අරං ඔයාලා මේ කාලිදි කරන්න ඕනේ අනිවාර දේ තමා මොක ඒක තමයි ඔයාලා තෝරගන්න ඩිග්‍රියකට අනුව ජොබ් මාකට් එකේ හොඳ රෙකමන්ඩයක් හොඳ වැලිුවයක් තියෙනොද කියන එක බලන්න. ඔය හිතන්න ඔයා මොකක් හරි පැත්තකින් ඩිග්‍රියක් කරනවා. හැබැයි ජොබ් මාකට් එකේ ඔයාට ජොබ් නැහැ. ඉන්ටර්න් යන්න ගියාට පස්සේ පිස්සු හැදෙනවා. එතකොට ඒ ඩිග්‍රිය කරලා වැඩක් තියෙනවද? නැහැ. දැන් කාලෙට හරියන්න. අම්මලා කියන නිසාවත් වෙන යාළුවෝ කියන නිසාවත් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කියන නිසාවත් බොයිෆ්‍රෙන්ඩ් ඕ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන නිසාවත් ඔයාගේ ඩිග්‍රි පාත්වය එක තෝරගන්න එපා. ඔයා බලන්න ඉස්සරහට මට මේකෙන් හොඳ තැනක් ගන්න පුළුවන්. මට ජොබ් එකක් කරන්න පුළුවන්. ජොබ් එකක් මාව ටක් ගාලා ගන්නවද? මම යන්න ඕනේ. මම ඉන්ටර්විව් ගියාට පස්සේ මට එන්න කියන තැනට ඒ ජොබ් මාකට් එකේ ඔයාගේ ඩිග්‍රි එකට වැළඳ එකක් තියෙනවා නම් අන්න ඒක චූස් කරන්න. කෙමිස්ට්‍රි කරන්නේ අන්න ඒ හේතුව මත. මොකද හැමෝම කෙමිස්ට්‍රි කරන්නේ නැහැ. සමහර අය කෙමිස්ට්‍රි කරනවා කිව්වට පස්සේ සමහර අය මට බැන්නා. ඕක කරන්න එපා. ඕකේ ජොබ් නෑ අරකයි මේකයි කියලා. උනාට යාලා නොදන්නා වුණාට කෙමිස්ට්‍රි කරලා අපිට යන්න බැරි ඉන්ජිනියරින් වලටයි ඩොක්ටර් රේන්ජ් එකටයි විතරයි. අනේ දෙක හැරෙන්න අපිට ඉතින් ආකිටෙක්චර් ඒවා ඉතින් බෑ. එහෙනම් මම කියන්නේ කෙමිස්ට්‍රි වලින් යන්න බැරි පැත්තක් නැහැ. හැම පැත්තටම යන්න පුළුවන්. ඉතින් ගෑලම ගත්තාම ගෑලමට කොස්මෙටික් වලින් වුණත් යන්න පුළුවන්. හොඳ පැත්තකට කෙමිස්ට්‍රි තෝරගත්තා. ඉතින් මම කියන්නේ අපි හිතුවට අපේ ඩිග්‍රී ගොඩාක් ඩිග්‍රීස් තියෙනවා. දැන් ජොබ් මාකට් එකේ හොඳ ට්‍රෙන්ඩ් එකට මේ ඩිග්‍රී කරන්න යන්නත් එපා. හොඳ එකක් තෝරගෙන කැම්පස් ඇවිල්ලා මේ මම කිව්ව ඇකඩමික් පැත්තෙන් ඔයාලගේ ටැලන්ට්ස් පෙන්නලා හොඳ ග්‍රේඩ් එකක් හදාගෙන ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් අරගෙන මේ කැම්පස් එකෙන් එළියට යන්න. ඒකෙන් ඔයාලගේ ලයිෆ් එක මාර විදියට චේන්ජ් වෙයි. ඉතින් මම මේ දේවල් දාන්න හේතුවත් ඔයාලා එන්න කලින් මේ දේවල් එන්න කලින් හරි ඇවිල්ලා ඉන්න කට්ටිය හරි මේවා දැනගෙන ඉන්නකොට ඉතින් ඔයාලට ලේසියි. ඉතින් ඔයාලගේ ඉස්සරහා වැඩ ටික කරගෙන යන්න. මං හිතන විදිහ ගොඩක් කට්ටිය මේව කියන්නේ. ඒක නිසා තමයි මං දාන්නේ කියලා හිතුවේ. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අදට මෙච්චරයි. ඉතින් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. බයි බයි.